හෙලෝ බොයිස් කොහොමද ඉතින් අද අරන් ආයේ ඔයාලා ෆ්‍රී ෆයර් account එකේ security හදාගන්න විදිය ආරක්ෂාව හදාගන්න විදිය ගොඩක් මචං ෆ්‍රී ෆයර් account hack වෙන්න පුළුවන් ඔය Google account Facebook account විදියට Facebook account Google account විදියට මචං මාරු කරගන්න ගොඩක් අයට ඕනේ සමහර කට්ටිය account මාරු කරනවා සේල් කරන කට්ටියට එහෙම දෙද්දි ඉතින් ලොකු අවුලක් යනවා ඉතින් ඒ වුණාම Google account එක සමහර අයට ඕනේ. ඉතින් Google account එකෙන් තව දේවල් තියෙනවා. Facebook account එකනොත් එහෙම තියෙනවා. Facebook එක දෙන්න නැතුව gaming account එක විතරක් දෙන්නම්. ඉතින් මේ විදියට bind එක දාගත්තට පස්සේ හරි. ඉස්සෙල්ලාම ඔයාලා මේ accountant basic කියන එකේ not bound කියලා තියෙන එක bind කියලා උතන් like එකක් දාලා තියෙන එක දෙන්න. ඊට පස්සේ ඔයාලා ගාව තියෙන නැති වෙන්නේ නැති Gmail එකක් දෙන්න. ඒක දීලා send කරන්න. ඊට පස්සේ ඒකට code එකක් යනවා. ඔයාලා Gmail app එකේ Garena accounts කියලා මෙව්වා එකකින් මොකක් හරි එකකින් ඇවිත් ඇති කෝඩ් එකක් මචං ඒ කෝඩ් එක මෙතෙන්ට දාපන්. දාලා වෙරිෆයි කරන්න තියෙන ඉතින් වැඩි දෙයක් නැහැ. ඊට පස්සේ ඔයාලට අමතක වෙන්නේ නැති අංක 6 පාස්වර්ඩ් එකක් ඕනේ. ඒ අංක 6 පාස්වර්ඩ් එක තැන් දෙකේම එකම පාස්වර්ඩ් එක දාන්න ඕනේ. හරි බං මේ විදිහට දාගන්න. මේක මගේ වීඩියෝ එකක් නෙවෙයි මං ඉල්ලගත්ත වීඩියෝ එකක්. පිටරට එකකින්. හරි බං ඊට පස්සේ මේ උඹලට පෙන්නනවා මේ ඒක අවුලක් නැහැ ඒක අයින් කරගනින් කපා ගනින්. ඒක ඕනනම් ඒක තමයි ඔයාලා පාස්වර්ඩ් එක. මෙතනින් කන්ෆර්ම් දෙන්න. ඊට පස්සේ මචං දවස් 15ක් ඇතුළත දවස් 15කට පස්සේ මේක සම්පූර්ණ බයින්ඩ් වෙනවා. දවස් 15ක් ඔයාලා ඉන්න ඕනේ. හරි බං ඉතින් දවස් 15කට පස්සේ මෙහෙම security level කියලා මචං උඩින් අර ඉරි කැලි තුනක් පෙන්වන්නේ චූටි. මේ විදියට පෙන්නනවා. මෙතනින් change කරන්න ඕන නම් අර password එක ඉල්ලනවා මචං. එතන මෙතනින් තමයි අර password එක වැදගත් වෙන්නේ. මේක මාරු කරන්න ඕන නම් ආයේ email එක ගහලා password එක ඉල්ලනවා. ඒ password එක දීලා මචං මාරු කරන්න පුළුවන්. හරි බං ඉතින් අපි දැන් බලමු කොහොමද මේ bind කරගත්ත account එක දවස් 15කට පස්සේ ආයෙ වෙන phone එකකට ගන්න කියලා. හරි බං අපි log out වුණාට පස්සේ මෙතන තියෙනවා account recovery කියලා උඩ මේ ඊතලින් පෙන්නන තැන තියෙනවා මචං. අන්න ඒකට ගිහිල්ලා go it දුන්නාට පස්සේ බං Gmail එකක් ඉල්ලනවා. උඹලා අර කලින් දීපු Gmail එක මෙතෙන්ට දෙන්න ඕනේ. ඊට පස්සේ අර කලින් වගේම send කරලා password එකක් යවපන් Gmail එකට. ඊට පස්සේ මේ විදිහට ඉතින් Garena account එකෙන් password එකක් යවලා තියෙනවා. ඒ password එක ගිහින් copy කරගන්න Gmail app එකෙන් ගන්න ඕනේ මේක. ඒක copy කරගෙන මෙතන ගහලා verify කරන්න. ඊට පස්සේ මචං මේ විදිහට උඹලා account එක පෙන්නනවා. උඹලා තිබ්බ මෙච්චර කාල Facebook account එකක් නැහැ. Google account එකක් විදිහට හරි මෙතන තියෙන ඕනෑම මගුලකට ඒක select කරගන්න පුළුවන්. මම මචං Google එකට දීලා මුගේ bot එක ඔය normal account එක ඒ account එක touch කරනවා. ඊට පස්සේ බං ඒ account එකෙන් තමයි මේක log වෙන්නේ. මේක හැදෙන්නේ. දැන් කලින් Google තිබ්බ එක දැන් Facebook තියෙන්නේ. ඒ විදිහට තමයි මචං ඉතින් වැඩේ තියෙන්නේ. වැඩි දෙයක් නැහැ ඉතින් කට්ටියට බලලා හදාගන්න පුළුවන් ලස්සනට. මං හිතනවා තේරෙන්නේ නැති කියලා මේක. තේරුන්නේ නැත්නම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යමල්ලා. මේක මගේ වීඩියෝ එකක් නෙමෙයි මම මේක උගෙන් ඉල්ලගත්ත වීඩියෝ එකක්. එහෙනම් මචං channel එක subscribe කරලා like එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් අපි ගිහින් එන්නම් අදට. හැමෝටම ජය වේවා.